ග්ලව්ස් දාන්න තින්න අමාරුයි දැන් අත් දෙක කල්ලේ අදින් මට දුවන්න වුණා ඒ තරම් සීතලයි ඔන්න ලෝඩ් වගේ ගිහිල්ලා ඉන්ඩියා එකේ කට්ටියට පෙන්නන්න අම්මෝ හරි අපි යම් 2025 පළවෙනි ස්නෝෆෝල් එක අද තමයි පටන් ගත්තේ. අපිට වෙදර් ෆෝකාස්ට් එකට කිව්වා මේක වෙනවා කියලා. හැබැයි මෙච්චර හිම වැටේ කියලා මේ එක්ස්පෙක්ට් කරේ නැහැ. ඒක මාර හිම ගොඩක් වැටලා තියෙනවා. ඊයේ රෑ ඉඳන් තමයි වැටෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මගේ බැල්කනි එකේ මේක ඇත්තටම සම්පූර්ණ වැහිලා තිබ්බේ එහෙම. දැන් ඉතින් පොඩ්ඩක් දිය වෙලා. එතන තියෙන්නේ ඩවුන් ටවුන් එක. දැන් ඩවුන් ටවුන් එකවත් අපිට පේන්නේ නැහැ ඇත්තටම. මේ ස්නෝෆෝල් එකේ තියෙන ලස්සන තමයි තාම අපි ඉන්නේ ෆෝල් එකේ. තාම වින්ටර් එක පටන් ගත්තෙත් නැහැ. හැබැයි ගස්වල කොළ තාම කහ පාටයි. හැබැයි ස්නෝත් පැටෙනවා. ඒක ලස්සන ඇති. පොඩ්ඩක් එළියට ගිහලා බලන්න කියලා බැලුවේ හින්දා. ගොඩක් වෙලා ඉන්න අමාරුයි සීතල. මම දැන් එළියට ගිහිල්ලා පොඩි රවුමක් දාන්න කියලා බැලුවේ අද. ගොඩක් දවසකින් මම ඇත්තටම එළියට වැස්සේ නැහැ. මම work from home කරන හින්දා එළියට යවෙන්නේ නැහැ වැඩි. ගෙදරම වෙලා ඉන්නවා. අද පොඩි රවුමක් දාන්න නේද ඉරිදා අපිට. අද තව තියෙනවා මම පොඩි බඩුවක් ගන්න යන්න ඕනේ. මම කැනඩාවේ තියෙන කැමැතිම මොකක්ද ඒ කියන්නේ ෂොප් එකක් හරි මාකට් ප්ලේස් එකක් වගේද. බෙස්ට් බයි කියලා තියෙනවා. ඒකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස්. ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් තියෙන්නේ නැති දෙයක් නෑ. අතන මම මාර ආසයි යන්න ඒක. සමහර දවස්වල මම නිකන් ගිහලා ඇවිදලා වටේ දිනවා බලන්නම යනවා බෙස්ට් බයි එකට. ඒකේ ඉච්චර එක දේවල් තියෙනවා. ලැප්ටොප්ස්, PlayStation, headsets, speakers අරම හැම එකම තියෙනවා. දැන් Black Friday එකත් ළඟ දිනනවනේ. හින්දා එක deals තියෙන්න පුළුවන්. මේ තියෙන ඔක්කොම වගේ අතන මම Best Buy එකෙන් තමයි ගත්තේ. දැන් මේ මෙතන මොනිටර්ස් තුනක් තියෙනවා වගේ. මේකට සෙට් කරපු මොනිටර් ආම් එකක් තියෙනවා. edifier speakers දෙකක් තියෙනවා. මගේ JBL speaker, මගේ PlayStation එක, මගේ TV එක. ඔක්කොම ටික මම ගත්තේ Best Buy එකේ. මේ ගිටාර එකත් ගත්තේ Best Buy එකෙන්. ඒවත් තියෙනවා අතන Best Buy එකේ. මේක නම් ගත්තේ Amazon එකෙන්. මේක වැකියුම් රොබට් කෙනෙක්. වැකියුම් රොබට් ගේ තියෙන ආතල් එක තමයි ඌට වැඩේ කිව්වම ඌ ගිහලා මේක ක්ලීන් කරලා ආපහු ඌ මෙතෙන්ට එනවා. චාර්ජින් පොයින්ට් එක. දැන් යන්න කියලා හදන්නේ. හිම වැටෙනගේ තාම අඩුවක් වුණ නැහැ හැබැයි. වින්ටර් ජැකට් එක එළියට ගන්න ඕනේ. මේක අස්සේ තමයි තාරින් බඩු ටික. දැන් අපි යන් එළියට. එරෙයිද? මම පොඩ්ඩක් ගෙදර ළඟම නැවතුවා. එළියට බහැලා බලන්න ෆස්ට් ස්නෝෆෝල් එක. අත්තින්දලා බලන්න කියලා හිතුණා. අපි බහැලා බලමු. ජැකට් එකවත් දාගත්තේ නැහැ. ඔහේ යනවා මෝඩය වගේ. තාම මම ගෙදර ළඟම ඉන්නේ. මම මේ සාමාන්‍යයෙන් බයිසිකල් පදින්න යන රූට් එක තමයි මේ තියෙන්නේ. මේ ගිහිලා මම දැන් ඉන්නේ මම වෙනදාට සාමාන්‍ය බයිසිකල් පදින්න යන ට්‍රේල් එකක් ගාව. අපේ ගෙදර තමයි රත්න තියෙන්නේ ඉස්සරහා බිල්ඩින් සෙට් එකේ. මේ තියෙන්නේ මම බයිසිකල් පදින්න යන ට්‍රේල් එක. ලොකු ස්නෝෆෝල් එකක් වෙලා තියෙනවා. මම අමාරුවෙන් ඇවිදගෙන එන්නෙත්. එරෙන ගානටම හිම වැටලා තියෙනවා. මම හිතන්නේ අය යන්න වෙනවා. සීතලයි හොඳටම. ග්ලව්ස් දාන්න තින්න අමාරුයි. දැන් අත් දෙක කල්ලේ අදින්. මට දුවන්න වුණා. ඒ තරම් සීතලයි. අම්මෝ. අයියෝ. පොඩි ළමයි එක්ක ශ්‍රී ලංකාවට දැක්කද? හරි අපි යන් දැන් ඩවුන් ටවුන්. හාර්ට්ලන්ඩ් ටවුන් සෙන්ටර් කියලා තියෙනවා. එතන තියෙනවා බෙස්ට් බයි එක. මම යනවා ඒකට. බෙස්ට් බයි එක තමයි මම කැනඩාවේ යන්න අවසම තැන. මේක මම යන්න හරි අවශ්‍ය පාරක්. මේක මේ ලස්සනයි මේ පාර. මම පොඩ්ඩක් පෙන්නන්න. තාම මේ ගස්වල කොළ වැටිලා නැහැ. හැබැයි හිමත් ඇටෙද්දි ඉන්නේ ලස්සනයි. අපි ආව තැනට දැන්
පොඩ්ඩම් පාක් කරලා ඊට පස්සේ අපි අතන බෙස් බයි එකට දුමු. පියම් බෙස් බයි. subwoofers, speaker systems, headphones තියෙනවා එක එක જાතියේ. මේක අපිට මේ try කරලා බලන්න පුළුවන්. මේක මේ ඔක්කොම ගේමින් setups වල use කරනවා මෙතන. headphones තියෙනවා try කරලා බලන්නත් පුළුවන් මෙතන මේක අරන් play button එක බලලා void කරන්න පුළුවන්. එතකොට යයි PC builder section එක මේ gaming section එක මෙතන තියෙනවා custom build කරන්න පුළුවන් එක එක parts තියෙනවා. තියෙනවා Asus motherboard එකක්, PC casing එක, fans මොනවද කියලා දන්නෙත් නෑ මේක නම්. RAM එක ගන්නේ ඒ වගේ එක එක ආතල් තියෙනවා. ඒක printers. ඉතින් මං කරන්නේ මේකට ඇවිල්ලා බොරුවට වෙලාව කාලා අපව ගෙදර යනවා. මොනවත් ගන්නෙත් නැහැ. This one is good. mics, printers තියෙනවා මේ පැත්තේ. මේක තියෙනවා gaming setups වලට මේක try කරලා බලන්න පුළුවන්. අපිට පුළුවන් මේ gaming setups මෙහෙම try කරලා බලන්න මෙතන ඉඳගෙන මේ විදිහට try කරලා බලන්න පුළුවන්. ඔන්න මේක තමයි මම කැමතිම section වලින් එකක්. අපි එතන ඉවරයි. මේ හරිය තියෙනවා TV section එක. TVs ගොඩක් තියෙනවා. මේක නම් මාරම quality මේ TV එක. ඒක මේ quality එක ෆෝන් එකට පේනවද දන්නේ මාරම quality. මේක QD mini LED. මේක QD mini LED මාර quality මේ බන්නේ එක. මේ වගේ පේන්නේ මේ තියෙනකොට මාර ලොකුයි මේ TV එක. මගේ size එක වගේ මට වඩා ලොකුයි මේ TV එක. TV section mini LEDs එක එක types TV තියෙනවා. මේකට ආවම scene එක තියෙන්නේ මේකට ආවම මොකක් හරි ආරම්භ තමයි යන්නේ ඉතින් මේවා දැක්කහම ආසයි දෙනවා. මේ වගේ setup එකක් හදාගන්න තිබ්බනම් ආතල් මැච් එකක් එහෙම බලන්න. මේක ඇත්තටම ගොඩක් ලොකුයි. මේක තියනකොට පේනවලට මේ දින මම සාමාන්‍යයෙන් sound section එක party boxes sound system වලට මම ආරසයි. මම සාමාන්‍යයෙන් මෙතෙන් හැමදෙස්සම එනවා බෙස් බයි එකට. සමහර ඒවා මේ කට්ටිය ඔබලන ඊගත් ඔබලන අපිට පුළුවන් මේවා වුණා ප්ලේ කරලා බලන්න. මේ sound system එක මම යන්නේ දැන් ප්ලේ කරලා බලන්න හදන්නේ මේක බෝස් එක. අපි බලමු මේකේ සින්දුවක් ප්ලේ කරලා. Meet Bose TrueSpeak. එතන JBL party boxes set එකක් තියෙනවා. මම මේකක් හරිනවා අද අත්‍තරම ආවේ. බලමු අපි මට මගේ බජට් එකට හරියන එකක් තියෙද කියලා. එතන තියෙනවා Bose Neclips. වගේ මේක නම් මරුම setup එකක්. clips මෙතන තියෙනවා receivers. Sony මේ වගේ එකෙන් මේ වගේ පරණ එකක් තියෙනවා මං ගාව ගෙදර. sound bars, home theater systems, JBL sound system මේක නම් සුපිරිම ඇති. මේක නම් quality එකක් මං හිතන්නේ. මේ Galaxy watch, Amazfit, Garmin watch. මේවා නම් ඇත්තේවත් නෙමෙයි මම හිතන්නේ. ඔව්. Or watch තමයි තියලා තියෙන්නේ. එතන security systems,
නැති දෙයක් නෑ ඉතින්. security systems මේවට ඉතින් ආවම යන්න හිතෙන්නේ නෑ ආසයි. මං කරන්නේ ඉතින් මේ වගේ නම් වලට ඇවිල්ලා වගේ වෙලාව නැස්ති කරලා බොරුවට බලවල ඉඳලා ආපහු යනවා. හරි. වැඩේ ඉවරයි. බලලා ඇවිදලා ඉවරයි දැන් යනවා ගෙදර. ගන්න මෙතන මොකක් කරේ හැබැයි ඔහොම හිතා දාන ගත්තේ නෑ නිකන් අපරාධ ඉල්ල හිතනවා. හින්දා මම දැන් ආවා කාර් එකට නැග්ගා දැන් ආපහු යන් ගෙදර. දැන් ඇති. හරි මං ආවා ගෙදර. හිම වැටෙනවා වැඩි සීතලත් වැඩි හොඳටම අමාරුයි. ඊට පස්සේ ආවා එළියට වැඩේ කරගන්න අමාරුයි. අද නිකන් මට පාටි බොක්ස් එකක් වගේ ගන්න කියලා හිතාන ගියේ බෙස්ට් බයි එකට. හැබැයි ඩොලර් 400ක් වෙන අඩු මේක තියෙන එතන. JBL පාටි බොක්ස් ඊට පස්සේ ආය ඕන්න ඉලිතලා ඩොලර් 400ක් කියන්නේ අපරාධ නිකන්. ඕක හැමදාම යූස් වෙන්න ගත්තට පස්සේ සතියක් වගේ යූස් කරලා ඊට පස්සේ ඔක දානවා පිටට. එහෙනම් වෙන බ්ලොග් එකකින් ආයෙත් හම්බුමු වෙන දවසක.